මම අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යාවක්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සියදිවි නසා ගැනීම වළක්වා ගැනීමට අපිට කරන්න පුළුවන් මොකක්ද කියලා. ඇත්තට මේ සියදිවි නසා ගැනීම වලට හේතුව මොකක්ද? එක්කෝ එයාට ඇතිවෙච්ච ලොකු ප්‍රශ්නයක් නිසා ඇතිවෙච්ච මානසික ආතතිය දරා ගන්න බැරි වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට ඇතිවෙච්ච මානසික රෝගී තත්ත්වයක් නිසා ඇතිවෙන සිතුවිලි වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි කරන්න ඕන අයියෝ යාට ඕකවත් දරා ගන්න බැරිද කියලා අහන එක නෙමෙයි. අපිට එහෙම සිතුවිල්ලක් දැනෙනවා නම් අනේ මට මේ ජීවිතේ එපා වෙලා මට නම් මේ ජීවත් වෙලා වැඩක් නැහැ මම නම් ජීවිතේ නැති කරගන්නවා කියලා හරි වෙන කෙනෙක් අපිට එහෙම දෙයක් කියනවා නම් හරි අපි මොකද්ද කරන්න ඕන 1926 කියන ශ්‍රී ලංකාවේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය විසින් වෙන් කරපු දුරකථන අංකයට කතා කරලා අපේ ප්‍රශ්නේ කියන එක. එතකොට ඒගොල්ලෝ අපිට අවශ්‍ය සහාය දක්වනවා වගේම ඒ අපිට ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ සඳහා යොමු කිරීම සිද්ධ කරනවා. එතකොට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි 1926 කියන අංකයට කතා කරලා අපේ ප්‍රශ්නය ප්‍රකාශ කරන එක. මම අද මේක කතා කරන්න කියලා හිතුවේ කාගේ හරි ජීවිතයක් මම මේ කියන දේ නිසා බේරනවා නම් ඒක මට ලොකු සතුටක්. ඒ වගේම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා විෂාදය කියන රෝගය ගැන. මොකද විෂාදය කියන රෝගයත් සමහර රෝගීන්ට හේතු වෙනවා සියදිවි නසා ගැනීම සඳහා. මම දැන් කතා කරන්න යන්නේ විෂාදය නැත්නම් ડિප්‍රෙෂන් කියන රෝගී තත්ත්වය ගැන. එතකොට මම මේකේ මේ වීඩියෝේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකේ තියෙන රෝග ලක්ෂණ ගැන. අපිට විෂාදය කියන එක අපිට හිතන්න පුළුවන් ඒක අපේ හිතට දෙන ලොකු දුකක් කනස්සල්ලක් කියලා. නැත්නම් ලොකු තනිකමක්. ඒක සාමාන්‍ය දුකක් වගේ නෙමෙයි. නිකන් ජීවිතේ එපා වෙලා වගේ දැනෙන දුකක් හරි කනස්සල්ලක් හරි. හැබැයි මේ පුද්ගලයා hina වෙලා ඒක එළියට පෙන්වන්න නැතුව ඉන්නව වෙන්න පුළුවන්. ඒකට අපිට හිතෙන්නේ මේ මිනිස්සයා හොඳට සතුටෙන් ඉන්නේ. මෙයා මේ බොරු කියන්නේ කියලා. හැබැයි එයා හිත ඇතුලේ ලොකු කනස්සල්ලා තනිකමක් හංගගෙන වෙන්න පුළුවන් ඒ hina වෙලා ඉන්නේ. ඒ වගේම එයාට ඉස්සර සතුට දැනෙච්ච ඒවා තවදුරටත් සතුටක් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සර එයා සින්දුව අහනවා නටනවා වෙන්න පුළුවන් සතුටින්. හැබැයි එයාට තවදුරටත් ඒක සතුටක් නෙමෙයි දැන්. දැන් එයා සින්දුව ඇහුවත් එකයි නැතත් එකයි. නටුවත් එකයි නැතත් එකයි. ඒකෙන් එයාට කිසි සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම එයාට කිසි වැඩක් කරන්න කිසිම ශක්තියක් නැහැ. එයා ඕනාවට එපාවට කරන්නේ සමහරවිට කරන්නෙම නැහැ. ඔහේ ඉන්නවා. ගොඩක් අය දැකලා තියෙනවා ඉස්සර හොඳට ඉගෙන ගත්ත අය දැන් ඉගෙන ගන්නේ නැහැ. ඒකට හේතුව ඒගොල්ලෝ හරියට අහන් ඉන්නේ නැහැ. ඒගොල්ලන්ට මොකකින්වත් වැඩක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අහගෙන ඉන්නේ නැහැ. ඒ වගේම ඒගොල්ලන්ගේ ආත්ම ශක්තිය නැත්තටම නැති වෙලා ගිහිල්ලා. ඒ වගේම ඒගොල්ලෝ අනාගතය ගැන හිතන්නේ හරිම නෙගටිව්. ඒ කියන්නේ අනාගතයේදී මම පරාද වෙනවමයි මම හැමදාම අන්තිමයා වෙනවමයි. ඒ වගේම අනාගතය ගැන ගොඩාක් හිතන්නේ නෙගටිව්. මෙහෙම වෙයි මම මැරෙයි අර එහෙම ගොඩාක්ම නෙගටිව් තමයි අනාගතය ගැන හිතන්නේ. ඒ වගේම අතීත වෙච්ච සමහර දේවල් පොඩි දේවල් ඇදලා අරගෙන තමන්ගේ පිට වරද්ද පටව ගන්නවා. සමහර ලාවට ඒව ඇත්තටම තමන්ගේ වැරදි නෙමෙයි උනට තමන්ගේ වැරදි කියලා පටලවගෙන ඒක ගැන හිත ඉන්නවා. තමන්ට වරද්ද පටව ගන්නවා. ඒ වගේම ඒගොල්ලෝ අතීතයේ වෙච්ච දුක සියන දේවල් විතරයි ඒගොල්ලන්ට මතක. කිසිම සතුට තියෙන දෙයක් කිසිම දෙයක් මතක නැහැ. අර දුක දැනෙච්ච දේවල් විතරමයි ඒගොල්ලන්ට මතක. ඒ වගේම සමහර අයට නිින්දේ ප්‍රශ්න එනවා. ඒ කියන්නේ සමහරු වෙනදට නැගිට වෙලාවට කලින් නැගිටිනවා. පැය 2-3කට විතර කලින් නැගිටිනවා. ඒ වගේම සමහරුන්ට ගොඩක් නිින්ද යනවා. හැබැයි මේ නිින්ද ගියත් වැඩක් නැහැ. ඇඟට හරි මහන්සි ගතියක් දැනෙනවා. සමහරු කනවා අඩු වෙනවා. ඒ නිසා සමහරුන්ගේ බර අඩු වෙනවා. සමහරු කනවා වැඩි වෙනවා. සමහරුන්ගේ බර වැඩි වෙනවා. ඒ වගේ ගොඩාක් රෝග ලක්ෂණ තියෙනවා. ඒ අතරින් තව රෝග ලක්ෂණයක් තමයි ජීවිතේ නැති කරගන්න හිතෙනවා. මගේ මේ ජීවිතේ දැන් වැඩක් නැහැ. මට කිසි දෙයකින් සතුටක් නැහැ කියලා ජීවිතේ නැති කරගන්න හිතෙනවා. අන්න ඒ වෙලාවට තමයි 1926 අංකයකට කතා කරන්න ඕන. ඒ කියන්නේ මේ හැම රෝග ලක්ෂණයක්ම හැම විෂාදයේ තියෙනම රෝගියෙක්ටම නැහැ. සමහර රෝග ලක්ෂණ තියෙන අය ඉන්නවා, සමහර රෝග ලක්ෂණ නැති අය තියෙනවා. සමහරුන්ට ඒ රෝග ලක්ෂණ වැඩිපුර තියෙනවා, අඩුවෙන් තියෙනවා. එතකොට ඒ අනුව තමයි ප්‍රතිකාර තීරණය වෙන්නේ. එතකොට මම මේ කියපු දේවල් වලින් Tamanට විෂාදය තියෙනවා කියලා තමන්ම හිතා ගන්න යන්න එපා. ඒ වෙනුවෙන් ඕගොල්ලෝ Tamanට මෙහෙම රෝග ලක්ෂණ තියෙනවා නම් විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් හමු වෙලා තමන්ට මෙහෙම දෙයක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තමයි සිද්ධ කරන්න ඕන. එතකොට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ රෝගයට බෙහෙත් ගන්න එක
දුර්වලතාවයක් නෙමෙයි. ඒක ශක්තිමත් බව. මේ මානසික රෝග කියන්නේ කායික රෝග වගේම සාමාන්‍ය රෝගී තත්ත්වයක්. ඒවට බෙහෙත් ගත්තාම Tamanට තමයි හොඳ. ඒ නිසා ප්‍රතිකාර ගන්න ලැජ්ජ වෙන්න එපා. ඒ වගේම දැන් මම මේ කරපු වීඩියෝ එක වැදගත් නම් අනිත් අයට ෂෙයා කරන්න. තව මේ වගේ වැදගත් වීඩියෝ අවශ්‍යයි ඉන්නවනම් subscribe කරන්න. තව ඉස්සරහටත් මම වැදගත් වීඩියෝ කරන්න.